ඔක්කොම ලක්ෂ 20ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් මේකෙන් 100.5ක්වත් ගෙවන්නේ නැහැ. ඉතින් මේවා දැනගෙන අපි යම් විදියකින් උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ කොහොමද ගෙවන්න තියෙන්නේ කියලා. මේක ගෙවන්නේ නැති එක නෙමෙයි. ඔබතුමාලා ලේසි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් රටට බලපාන ඔරොත්තු දෙන මේ බදු ක්‍රමයක්. ඒක තමයි අපි ක්‍රියාත්මක කරන්න යන්නේ. ඉතින් ඔබ සියලු දෙනාම දුන්න අදහස් වලට අපි උත්තර දුන්නා. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා අපි සියලු දෙනාම සාකච්ඡා කරලා කොහොමද උත්තර කියන්නේ කියලා මම ඉතාමත් හරිය කරනවා ජනාධිපතිතුමාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ. මේ පළවෙනි වතාව නෙවෙයි ඔබ සියලු දෙනාම අපිව හම්බෙන්නේ. නමුත් ජනාධිපති සමග මේ පළවෙනි වතාව. මේක අන්තිම වතාවක් වෙනවා. අපට අවශ්‍ය වන්නේ අපි අගය කරන ඔබ සියලු දෙනාම මහන්සි වෙලා ජනවාරි මාසයේ 4 වෙනිදා අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරා. ඔබතුමා මේ ගමන කරා වගේම තව අවුරුදු 5කින් නැවතත් එක් කරනවා කියලා මට විශ්වාසය තියෙනවා. අපට ඔබතුමාලා සියලු දේ කියන දේ අපේ නිලධාරීන් සමග සාකච්ඡා කරලා මේ දෙවන ප්‍රශ්න වලට අපි උත්තර සපයන්න යන්නේ. ඒ නිසා යම් බදු ගෙවනවා මේක ලැබෙන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? අපි මේ අවුරුද්දේ පිරිසුදු පාලනයක් තුලින් මම ඒක ආඩම්බරෙන් කියන්නේ මොකද ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කිසිසේත්ම ඇඟිලි ගහන්නේ නැහැ කරන ප්‍රතිපත්ති වලට. නමුත් බොහොම ඍජුව බලනවා මොනවද වෙන්නේ කියලා. ඒක වැට් නැති තැනක අත්‍යවශ්‍ය භාණ්ඩ වල වැට් දාලා තියෙනවා කියලා එකතු කරලා තියෙනවා. මේක තමයි තියෙන සැබෑ ප්‍රශ්නේ. ඒක අහගන්න ඕනේ නැහැ. වැට් නැති පුද්ගලයෙක් වැට් රෙජිස්ටර් වල තියෙන එක්කෙනෙක් ගත්තොත් ඇති වෙන ප්‍රශ්නේ. මේක තමයි උග්‍රව තියෙන ප්‍රශ්නේ. වැට් රෙජිස්ටර් නැති එක්කෙනෙක් ගත්තොත් කොහොමද මට ඒ ප්‍රමාණය ගන්න පුළුවන් වන්නේ? දැන් අපි ඒකට උත්තර දීලා තියෙන්නේ ඒක වැට් ලියාපදිංචි වුණ නැති එක්කෙනෙක් කෙන් යම් භාණ්ඩයක් ගත්තොත් හරි සේවාවක් ගත්තොත් වැට් ගෙව්වාසේ සලකගෙන ආණ්ඩුවේ සල්ලි ටික ගෙවනවා. ඔබතුමාලා ගෙවන්න ඕනේ නැහැ. ආණ්ඩුව මැදිහත් වෙනවා ඒ 100% ගෙවන්න. එතකොට කිසිසේත්ම කියන්න බෑ මම වැට් රෙජිස්ටර්ඩ් මට වැට් රෙජිස්ටර් නැති එක්කෙනෙක් ගත්තොත් ඔක සාමාන්‍යයෙන් මේ රෙදිපිලි කර්මාන්තයේ බොහොම ප්‍රතිත්ලා තියෙන ප්‍රශ්නය. ඒකට අපි උදාහරණ දෙන්නේ අන්න ඒක. දෙවැනි එක තොග මේ දෙවනිදා තිබ්බ තොග ප්‍රමාණය අපි වැට් ගෙවලා නැහැ. එහෙනම් කොහොමද වැට් එක අපි අය කරන්නේ? අපි ඒකත් ගන්නවා අවුරුද්දේ මුලයි අගයි ඒකේ මධ්‍යස්ථය අරන් අපි වැට් ගෙව්වාසේ සලකගෙන ඔබතුමාලට ඒකත් ලබලා දෙනවා. එතකොට 95ක් මම හිතන ඔබතුමාලගේ ප්‍රශ්නේ ඉවරයි. එකතු වෙන්නේ 115 නෙමෙයි. ඔබතුමාලා මිල එකතු කරන එකේ 115ක්. රුපියල් 2ක් වෙන්න පුළුවන් 2.50ක් වෙන්න පුළුවන්. ඉතින් ඔතරම් 115ක් කියන බැරවරුම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිරි පැකට් එකට අය කරන්නේ නැහැ. අපි ගමු බටර් ටිකක් ගත්තොත් 100 115 ඕගොල්ලන් ටිකක් එකතු කරලා දුන්නොත් 120ට ඒ පහට තමයි එකතු වෙන්නේ. ඉතින් අර ඉන්පුට් අවුට්පුට් දෙකම තියෙනවනේ. ඉතින් ඒකෙන් හිතන්න එපා මේක සම්පූර්ණ 115 කියන්නේ ඔබතුමාලගේ. නමුත් තමන්ගේ ප්‍රොෆිට් එක අඩු වෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒක නැහැ නොවේ. ඒකට අපි සාකච්ඡා කළා ඔබතුමාලා විශ්වාස කරන්න පුළුවන් අපිට ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් අපි ඉදිරිපත් කරා. එන අවුරුද්ද වෙනකොට මේ ප්‍රමාණය අඩු කරනවා. ඒක අපි ජනාධිපතිතුමාත් මෙතන එන්න ඉස්සලා අපි කතා කරේ. මොකද මේක අපි සරල කරන්න අවශ්‍යයි. සරල කරන්න ඉස්සලා අපිට මේ ටැක්ස් බේස් එකයි ඒ ලැබෙන තියෙන ආදායම ලබා ගත්තට පස්සේ අපිට පෙන්වන්න පුළුවන් මොනවද තියෙන මාර්ගය. ඔබතුමාලා වෙනුවෙන් හැම මාසයකට සැරයක් අපි සාකච්ඡා කරලා තියෙන දෙවන ප්‍රශ්න අපි දවසින් දවස විසඳගෙන කටයුතු කරන්න අපි සූදානම්.